මහ වැස්සත් එක්ක ගම් වතුරෙන් නාය යෑමෙන් අසරණ වෙලා ඉන්න පුංචි බබාලා දැකලා තිසු බබාට දුක හිතිලා එයා ගාව තිබ්බ කැටේ ගෙනත් දුන්නා. අම්මේ මේකේ සල්ලි වලින් අපි තෑගි අරන් දෙමු කියලා. කැටේ කඩලා ඒකේ තිබ්බ සල්ලි ගොඩ දැකලා ඉවරලා අපි මේකෙන් ඒ බබාලට ගෙයක් හදාගන්න කියමු, පොත් අරන් දෙමු, ඇඳුම් අරන් දෙමු කියලා හරි සතුටින් කිව්වා. ඒ පුංචි හිතට තේරෙන්නේ නැතුව ඇති සල්ලි ගොඩක් තිබ්බට ඒකෙන් ඒ හැමදේම කරන්න බෑ කියලා. පහුවදා උදේ නැගිට්ට ගමන්ම තිසු බබාට ඕන උනේ කැටේ සල්ලි වලින් තෑගි ගන්න යන්න. ඉතින් ඒ සල්ලි මදි හන්දා තවත් සල්ලි දාලා ඔන්න තෑගි වගේකුත් අරගෙන ආවා. ආපු ගමන් ඒ ටික පැක් කරන්න පටන් ගත්තා. ඒ තෑගි මදි කියලා එයා ගාව තිබ්බ තවත් තෑගි ටිකක් එකතු කරලම තෑගි පාසලේ හැදුවා. මට හරිම සතුටුයි. තව කෙනෙක් දුක් වෙනවා දැකලා මගේ චූටි දුවටත් ඒ අය වෙනුවෙන් හිත උණු වෙච්ච එක. අපි පුංචි කාලේ ඉඳලම අපේ දරුවන්ට තියෙන දෙයක් බෙදා හදාගෙන ජීවත් වෙන්න පුරුදු කරන්න ඕනි. තිසු බබාට ඉතින් ඉවසිල්ලක් නෑ තෑගි ටික දෙනකම්. අපි ඔන්න අද උදේම ගිහිල්ලා ඒ තෑගි ටික පොළොන්නරුව දීප උයනේ කටුකම්බි ෆවුන්ඩේෂන් එකේ අයට දුන්නා.